කොහොමද ඉතින් මගේ යාළුවනේ අදත් මං ඇවිල්ලා තියෙන්නේ පට්ටම ගේම් ප්ලේ එකක් අරගෙන ඉතින් ඕගොල්ලෝ දැනටමත් දන්නේ නැති ගේම් එක මොකද්ද කියලා අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ Granny Chapter 1 කියන ගේම් එක. හරි ඉතින් අපි වැඩි කතා නැතුව ගේම් ප්ලේ එකට යාළුවනේ ඉතින් normal තමයි දෙන්න යන්නේ. අපි යන් ඉතින් ගේම් ප්ලේ එකට ඇත්තම කිව්වොත් පට්ට බයයි ගේම් එක ගහන්නත්. කවුරුත් නැහැ තනියෙන් ගහන්නේ පට්ට බය හිතෙනවා. හරි ඉතින් පළවෙනි දවසේ යන්නේ මොන මගුලට මාව හිර කරනවද දන්නේ නැහැ මේ ආච්චි වෙලත් මගේ කොයි වෙලේ හරි ගහනවා ඉතින් මම අපි යන් ඉතින් කොහෙද දන්නේ නැහැ ග්‍රැනි ඉන්නේ අන්න ඉන්න පල්ලෙයා ඉන්නේ අපි ඒ ටිකට මෙහෙම පැනගමු යාළුවනේ මේ අරගෙන ඉතින් බලලා යමු මොනවද තියෙන්නේ කියලා ඇත්තටම ඉතින් බයයි මට ශනික වටස් ඉතින් ගහ ගන්න ඕනේ කොහෙන් එයිද දන්නේ නැහැ ඉතින් අපි ශනික වටස් යන් යාළුවනේ පල්ලෙහා තට්ටුවට hina වෙන සද්දෙත් ඇහෙන වෙති ඕගොල්ලන්ට ග්‍රැනි මං ඉතින් පැන ගන්න බලනවාද පුළුවන් වුණොත් පැනගමු අපි යන් ඉතින් එතන කෑල්ලක් තිබ්බා මොකක්ද දන්නේ නැහැ කෑල්ල ගැනීව මෙහෙට ගෙන්න ගමු අපි ගෙන්න කරන මෙතනින් පැනගමු දැන් ඉතින් දොර අයිනක අපිට මෙතෙන්ටලා බලන් ඉන්න තමයි ඔන්න දැන් එනවා මාව දැක්ක යාළුවනේ ඉතින් මොනවා කරන්න මාව දැක්ක මම දැන් ඉතින් මේ පැත්තේ යනවා ආයේ අන්න එනවා යාළුවනේ අපේ ආච්චිට මට මුකුත් කරන්න බෑ දැන් ආයේ අපි වටෙන් යනවා තැබිලි ගෙඩිය හරි කුරුම්බ ගෙඩිය හරි මොකක් හරි කොමඩු හරි ඒක අරගමු මේක අරගෙන අපි යන් ආයේ මේක අරගත්තා ඉතින් යාළුවනේ දැන් ආයේ අපි මෙතනින් පැනගමු දැන් මේකේ හැංගෙමු යාළුවනේ ඉතින් දැන් ඉතින් ආච්චි ඇවිල්ලා බලලා යයි ඉතින් මොනා කරන්නද පව් ඉතින් මොනා කරන්න දෙයක් නැහැ ඉතින් හැමදාම වගේ කියනවා ඉතින් ඔය නිකන් තියෙන ලයික් බටන් එක ඔබාගෙන යන්න ඕනේ ඉතින් යාළුවනේ නිකන්නේ තියෙන්නේ වැඩක් නැහැනේ ඔක ඔබාගෙන යන්න එහෙම සබ්ස්ක්‍රයිබ් උත් කරන්න ඉතින් ආච්චි නැති පාටයි එහෙමම අපි එළියට ගිහිල්ලා මේ කොමඩු ගෙඩිය දාලා කපා ගමු ආච්චි ආවත් මම බයත් නෑ ආච්චිට ගහනවා කොයි වෙලේ හරි ඉතින් ආච්චි හින්දා ඉවසන්නේ මම මොකක් හරි යතුරා මුකේ යතුරුද දන්නේ අපි අරගමු මොකක්ද කියේ පස්සේ බලමු මොකක්ද නම ඔන්න එනවා ඉතින් අපේ ආච්චි ඇවිල්ලා ඉතින් මොකද උනේ මොකද්ද සීන් එක කියලා බලලා යනවා ඉතින් යාළුවනේ කවන්නේ නැහැ ඉතින් ඕ හිනාවේ කැත යාළුවනේ මොනවා වුණත් ආච්චිනේ එහෙම කියන්න හොඳ නැහැ ඉතින් හරි ඉතින් ආච්චිත් ගියා දැන් අපි බලමු කොහෙට හරි ගිහිල්ලා යතුරු මොකද්ද නම කියලා මම නම දැක්කේ නෑ ඒක තිබ්බ මොකද්ද මාස්ටර් කී හරි මොකක් හරි එකක් ඒක මොකක්ද දන්නේ බලමු මොකීද දන්නේ ඕන වෙන්නේ අපි නිකන් ඔය තියෙන එකකට දාලා බලමු වැඩන්නේ යාළුවනේ ඉතින් ඔන්න ඔහොම යාළුවනේ දැන් මෙන්න මෙහෙම කළා දැන් හැංගෙන්න ඕනේ හරි දැන් මම මේ පොඩි ට්‍රික් ඇන්ඩ් ට්‍රික් එකක් කියලා දෙන්න යන්නේ ට්‍රික් ඇන්ඩ් ට්‍රික් හරිද
ග්‍රැනී දැන් ඔක අස්සර ගියන් පස්සේ අපි ඔක ලොක් කරන්න ඕනේ. හරි අස්සර යනකම් බලන්න ඕනේ. දැන් හරි. දැන් ඉතින් ආච්චි විනාඩි 2කට විතර මැරෙනවා. ශක්ලා බ්ලාස් හරිද? ඒ ටිකේ අපි ශනික පටස් ඉතින් ඔය තියෙන දේවල් බලලා ඕක කරගමු. හරිද? මොනවද දන්නේ නැහැ ඉතින් මේවල තියෙන්නේ දැන්. ආච්චි විනාඩියකට විතර මැරෙනවා. හරිද? පව් ඉතින් මගේ ආච්චි වුණත් එහෙම කරන්න දුකයි. මේවා ආච්චිලා බලනවා නම් ගණන් ගන්න එපා ඉතින්. එකකවත් මිලෝ දෙයක් තිබ්බේ නැහැ. හරිද යාළුවනේ? මිලෝ රහන්නේ. මේ අලුත් අප්ඩේට් එකෙන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මේ ගෑණිගේ කාණුවකින් පයින්න තියෙන්නේ. මේකේ පොත තියෙන්නේ වැඩක් නැහැ පොතක්. හරිද? දැන් ආය උඩ තට්ටුවට ගිහිල්ලා තියෙන ඔක්කොම චෙක් කරගන්න ඕනේ යාළුවනේ ඉතින්. මේ මොකද්ද? කාකී වැඩක් නැහැ මට. ගෑණි ඇවිල්ලා දන්නේ ආවත් මම බයත් නැහැ. ගෑණි නම් කවුද අනේ? සිම්පල් කේස් නියනේ. වැඩක් නැහැ මේ මොකද්ද? මේ එන ගලවන එක මට මතකයි මේ පල්ලෙහා තිබ්බ එන ගලවන එකක්. නෑ පල්ලෙහා නෙමෙයි තිබ්බේ. ওই තිබ්බේ කියලා මට මතක නෑ. දැන් ඉතින් ග්‍රැනි ඇවිල්ලත් ඇති අපි බලමු මේ සද්දේ දාපුවාම එනවද කියලා. නෑ නේ තාම ඇවිල්ලා නෑ යාළුවනේ. ඉතින් ඕගොල්ලෝ ප්ලේ කරලා බලන්න පට්ට ගේම් එක ඉතින් මේ වැඩි කියන්නේ අප්පච්චියා මෙන්න එනවා. ආච්චියේ පෝච්චියේ තමා. අනේ එහෙම කරන්න එපා මට ගහන්න එපා ආච්චි. ආච්චිට පුළුවන් ද මාත් එක්ක දුවන්න. ආච්චි වගේ 10 ගුණ වේගෙ මන් දුවනවා ආච්චි යාළුවනේ. ඉන්න මේ රහස් තැන් ඉතින් මේ ඔක්කොම මම දන්නවා මගේනේ ඉතින් යාළුවනේ ගෙදර. මගේ තැන් වල මට ඕන විදිහට තමයි මම සෙල්ලම් කරන්නේ. ඕන දෙයක් මට ඕන විදිහට ඉතින්. ආච්චි ඉතින් ඕවා දන්නේ ආච්චි දැන් මෙහෙන් එනවා කියලා මම දන්නවා. දන්න හින්දා ඉතින් මම මේ පැත්තෙන් යනවා. මේක මේ අර ලිදේ කෑල්ල ලිදේ වතුර කරාමේ ඒක ASCII මොන හරි තිබ්බොත් මට වටින දෙයක් ඉතින් ගොඩම තමයි. ගොඩ කියන්නේ ගොඩම තමයි. ඒ ගොඩටත් එකයි මේ ගොඩටත් එකයි. මොකද්ද තියෙන්නේ මේකේ වටින දෙයක්ද? hide and seek හහහතා. මොකද්ද දන්නේ? මොකද්ද යාළුවනේ ඇත්තට මේක ආර කාර් එකේ එකක් සීන් එකක් තියෙන යාළුවනේ අන්න ඒක. ඉතින් එහෙම පැනගත්ත යාළුවනේ මට මේ කාර් වලින් පයින් වැඩක් නැහැ. මම මේක අද තියන්නේ නැහැ කොහොමද මම මේ ඔයගලන්ට රිවිව් එකක් තමයි ඉතින් කරන්නේ. මේ තියෙන එක මේක වටිනවා. මම අද රිවිව් එකක් කරන්න යාළුවෝ. රිවිව් එකක්. ඔයාලා දන්නවද රිවිව්? අම්මච්චි යන්න. ආච්චි එනවා යාළුවනේ. ආරිනේ යාළුවනේ ඉතින් ගැව්වනේ. මොනා කරන්නද? ඔහොම තමයි ඉතින් ජීවිතේ. හරි ඉතින් ඕගොල්ලෝ ඩවුන්ලෝඩ් කරලා ගහලා බලන්න ඕනේ යාළුවනේ. මේ වගේ ගේම් එකක් හැමදාම ගහන්න බෑ. හැමෝටම ගහන්නත් බෑ. ඉතින් අපි වගේ වැඩෙක් ගැහුවොත් තමයි හැමෝටම ගහන්නත් බෑ. ඉතින් ඕගොල්ලෝ subscribe කරලා set වෙන්න ඕනේ. subscribe කරලා set වෙන්න ඕනේ. හරිද? ඕකේ බුවා කියලා ඉතින් මට වැඩකුත් නෑ. ඔයගොල්ලන්ට වැඩකුත් නෑ. ඒ වුණාට ඔයගොල්ලෝ ඔබන්න. හරිද? ඕගොල්ලෝ ඔබුවම තමයි මම සතුටුයි. ඕගොල්ලෝ සතුටුයි මම සතුටුයි. ආච්චි කොහෙද හිටියේ? ආන් එනවා. ආච්චි එනවා. ආච්චිට පුළුවන් ද මේ වසරින් ගන්න?
අපි ද නන් කැව්වා ඉතින් යාළුවනේ විල්නන් ගේම් එක ඒකෙන මේ වගේ එක රිංගපුවාම නන් ඉතින් මේ වස්සෙනුට රිංගල එනවා යාළුවනේ. අපේ ආච්චිට ඉතින් හැම්බෑ මේ කොන්දේ අමාරු තියෙනවා ආතරයිටිස්. අපේ ආච්චිට ආතරයිටිස් තියෙනවා හරිද? ඒ හින්දා ඉතින් මේ ඔයවසේ රිංගන්න බෑ. උන් බලන්න යාළුවනේ දැන් ට්‍රික් ඇන්ඩ් ට්‍රික්. ට්‍රික් ඇන්ඩ් ට්‍රික් කියලා දෙන්න තමයි යන්නේ. ආච්චි ඊව බලු වැඩ. ඔතනම දාගුවම මන් දැන් ඔතනින් යන්න බෑනේ. ට්‍රික් ඇන්ඩ් ට්‍රික් කියලා දෙන්න තමයි යන්නේ. දැන් ඉතින් හරි ආය ආච්චි ඔතනින් එනවා. හරි ඉතින් අපි දැන් මෙතනින් පැනලා මැරෙමුද? මැරෙමුද? වැටුණා. ආච්චි ගාවට බය වැටුනේ. අවුලක් නෑ ඉතින් දුකක් නෑ මට. මේ කමක් නෑ මේ ඉතින් අදට මම නතර කරන්න තමයි ඉතින් බැලුවේ. සබස්ක්‍රයිබ් කරන්න ඕනේ යාළුවන්ට ෂෙයා කරන්නත් ඕනේ ලයික් කරන්නත් ඕනේ ඉතින්. හරිද? ගේම් එක හොඳ නම් ඉතින් දිගටම channel එක සෙට් වෙලා ඉන්න ඕනේ. හරිද? කමෙන්ට් එකකුත් දාන්න මොනවාද ගේන්න ඕන ගේම්ස් ඕම කියලා කමෙන්ට් එකකුත් දාන්න යාළුවනේ. හරිද? ඔය ටික තමයි කියන්න තියෙන්නේ ඉතින් යාළුවනේ. අදට එහෙනම් මම කැපෙනවා යාළුවනේ. හැමෝටම ඉතින් කියන්න දෙයක් නැහැ. බයි.